මීට වැඩිය හොඳයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඕඩර්ස් එක දීලා තියෙනවා. අප්‍රේල් 10ට කලින් වත්කම් බැරකම් තියෙන දේපල පෙන්නපන්, පෙන්නුවේ නැත්තම් නඩු දාන්න. ඒකනේ වෙන්න ඕනේ. දැනුත් රට බැටිලා ලෝක යුද්ධයත් එක්ක තෙල් අර්බුද මිනිස්සු අමාරුවෙන් අපහසුවෙන් ජීවත් වෙන්නේ. ඒ හිඟන මිනිසුන්ගෙන් තමයි මේ වගේ හොරුන්ගේ ණය ගෙවන්න පිණ්ඩපාත යන පැහැදිලිවම දැන් රාජපක්ෂලාගේ නිකාය රාජපක්ෂ නිකායේ උන් අඬනවා. ඒක බලවා කියයි අපි පිණ්ඩපාත ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ සල්ලි අප්‍රේල් 10 වෙනිදාට කලින් වත්කම් බැරකම් මේ වෙනකොට තියෙන දේපල ලිස්ට් එක අපිට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂට කියලා තියෙනවා ජනාධිපතිකම උඹ යුද්ධේ නතර කරපු එක අපිට අදාළ නැහැ. සුද්දේ දුන්නා නම් සුද්දේ දීපු අයලි අපිට දීපන්. ඒව රටේ මිනිස්සුන්ගේ දාණය. අප්‍රේල් 10 වෙනිදාට කලින් වත්කම් බැරකම් මේ වෙනකොට තියෙන දේපල ලිස්ට් එක අපිට ඕනි. අල්ලස් කොමිසමෙන් කියනවා. ජනාධිපති ඕඩර්ස් මේ හොරකමට ජනාධිපතිද රාජාංගනයේ හාමුදුරුවද මහානායකද කාදිනල්ද අදාළ නැහැ. ඉන්න එකාද හිටපු එකාද හොරාමයි. පැහැදිලිවම දැන් රාජපක්ෂලාගේ නිකාය රාජපක්ෂ නිකායේ උන් අඬනවා. ඒක බලවා කියයි අපි පිණ්ඩපාත ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ සල්ලි දෙනවා. පිණ්ඩපාත ගිහිල්ලා සල්ලි දෙන්නේ මොකද? රටේ මිනිසුන්ගේ සල්ලිනේ. රටේ මිනිසුන්ට මහින්දගේ ණය බේරන්න තියා උන්ට ඛණ්ඩ නැහැ. මිනිස්සු පෝලිං වල ඉන්නේ. ඒ අහිංසක මිනිසුන්ට ඛණ්ඩ නොදී තෙල් පෝලිං ගෑස් පෝලිං වල මිනිස්සු මැරුණා. දරුවන්ට කිරිපිටි පැකට් එක නැති වුණා. පැය ගණන් විදුලිය කපලා තිබ්බා. දැනුත් රට බැටිලා ලෝක යුද්ධයත් එක්ක තෙල් අර්බුද මිනිස්සු අමාරුවෙන් අපහසුවෙන් ජීවත් වෙන්නේ. ඒ හිඟන මිනිසුන්ගෙන් තමයි මේ වගේ හොරුන්ගේ ණය ගෙවන්න පිණ්ඩපාත යන්න ඕනේ. සාධාරණ මිනිස්සෙක්ගේ ණය ගෙවන්න පිණ්ඩපාත ගියාර කමක් නැහැ. මුන් වගේ හොරුන්ගේ ඇත්ති වෙන්න ගෑනුත් සැපදීපු හම්බ කරන දේවල් හොර ගෑනුන්ට දීපු අතර වටේ ගෑනු කවුද දැන් බයිනවනේ කාටද? අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට බයිනවනේ මිහින්තලේ වලව පළු යන්න. එතකොට අනුර කුමාර දිසානායක ගත්ත ගෑණි කවුරු හරි ඒ ගෑණිත් එක්ක හිටියා. හැබැයි මුන් එහෙමද? මුන් අර ඉනෙන් පල්ලෙහා දුවද ලේලිද මොකාද නිලියද ගීතද මොකෙක්වත් ඇරියේ නෑනේ. සංගීතද එකෙක්වත් අතෑරියේ නෑනේ. හරි නාඩි වැඩ කරා නම් කැමති නම් ඔක්කොටම දුන්නානේ. ඒකනේ අර ජැක්සන්ගේ ගෑණි කුමාරි මුණසිංහ බුදුන් දැක්කා කියන්නේ. සලකපු සැලකිල්ලේ හැටිනේ ජැක්සන්ලට. හොඳට හොරා කෑවනේ. ඔන්න ඒවට උත්තර දෙන්න කාලය ඇවිල්ලා. මහජන දීපල මංකොල්ල කෑවනම් ඒවට උත්තර දීපල්ලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඕඩර්ස් එක දීලා තියෙනවා. අප්‍රේල් 10ට කලින් වත්කම් බැරකම් තියෙන දේපල පෙන්නපන්, පෙන්නුවේ නැත්තම් නඩු දාන්න. ඒකනේ වෙන්න ඕනේ. මේවා වෙන නායකයෙක් හිටියනම් කවදාවත් කරන්නේ නැහැ. රනිල් කරයිද? සජිත් කරයිද? AI සජිත් කරයිද? කවදාවත් කරන්නේ නැහැ. රාජපක්ෂලත් එක්ක ලගින අර බයිරාජයාගේ තක්සලාවට ගිහිලා කේක් එක කපන සජිත් ඩිලිට් කරයිද කවදාවත්? හොරුන්ට දඬුවම් දෙයිද? ඒකට අනුර විතරයි. පාලකයෙක්ගේ වරදක් තිබ්බොත් බයිනවා වගේම ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ හොඳ දෙයට. අය කතන්දර දෙකක් නැහැ. හොරුන්ට දඬුවම් දෙනවා නම් හොරු අල්ලනවා නම් රංජන රාමනායක කියනවා වගේ ඒ අනුර සහ මේ පාලනයෙන් පමණයි. ඒ නිසා මේ පාලනේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලාට මන්ත්‍රීලාට කියන්නේ හාන්න නම් එපා පුතෝ. මිනිස්සුට එපා වුණොත් ආය හදාගන්න බෑ. ජනාධිපතිතුමාට මිනිස්සු ආදරේ. ජනාධිපතිතුමාගේ පොඩි අඩුපාඩු තියෙන්නේ. ඒවට අපි බයිනවා. ඒව හදාගන්න. ඒ නිසා මේක විනාශ කරගන්න එපා. ඔන්න නාකි මයින ඇතුළට යන්න නියමිතයි. අප්‍රේල් 10න් පස්සේ අනිවාර්යයෙන්ම අවුරුද්දු ඉවර වෙනවත් එක්කම කට්ටිය පොලිමටම යන්න සූදානමින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් මටත් අප්‍රේල් 22 නඩුවක් තියෙනවනේ. අප්‍රේල් 22 මාව ඇතුළට දායිද දන්නේ නැහැ, මුන් ඇතුළට දාන්නේ නැහැ. අපි ඒක සියල්ලම බලාගෙන ඉමු. රට වෙනුවෙන් කතා කරපු රාජාංගනේ හාමුදුරන්ට ඇතුළට දාන්නේ. හොරා කාපු හොරු වෙනුවෙන් හොරු එලවන්න බහැපු ජීවිත පරිත්‍යාගයෙන් ෆයිට් කරපු මිනිමරුවොත් එක්ක රාජාංගනේ හාමුදුරුවෝ රැක ගන්නවද? හොරු ටික ඇතුළට දානවද? තීරණය ඔබ යතේ.